දෙවියන්ගෙන් අපේ සිත් සතන් පිනවන්නට එක්වුණු අපේ ගුරු ආයතනාංශයේ නිලධාරීන් හට මේ මොහොතේ අපේ ගෞරවය පිරිනමනවා. ඒ වගේම ඇත්තටම මේ පින්බර පොසොන් මංගල්‍යයේ අපේ සිත් සතන් වලට මේ දැනිලා තියෙන ඒ හැඟීම නම් හරිම පුදුමයි නේද සුරංග? ඔව් තුවන්ක මම හිතන්නේ උදාහරණවල ප්‍රීතිය මොණයොන්දෝ කියන දේ දැනෙනවා අපේ නිල මඩුල්ලකට ඒකර වශී වෙලා පුදුමාකාර සතුටකින් මේ මෙතිකි සුගායනයේ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දීම. ඇත්තටම මේ මහා කාර්කශ පොළොවට මේ බුදුදහම වටහා දීලා තියෙන ඒ අති මහත් උත්තම වූ ධර්මය නම් මහා විශ්මය ජනකයි. ඉතින් මේ මහා උත්තමයාණන්ගේ පිළිරුවකින් පවා අපේ සිත් නිවන්නට සමත් වීම නම් මහා පුදුමයක්. බණ පදයක මිහිර විඳිමින් ගුරු ගීයක රසය විඳිමින් නිසංසල වන්දනාවකට අපිට දැන් අවසර. පිපෙන එකකදු මලකට මේ මගේ ආරාධනය සැලසුම් අංශයේ නියෝජනය කරන අපේ නිලධාරී මඩුල්ලට පුදදින මල් පරවෙන වාසේ අපේ ජීවිතයේ අනියතත් අපිට දකින්නට පුළුවන්. හිමි පිළිරුව ළඟ නැවතී මොහොතක් බුදුබණ පදයකින් සිත නිවා සනසා ගනිමු. ඉතින් අපේ ආරාධනය අපේ සැලසුම් අංශයේ නිලධාරීන්ට